ඒ වගේම තමයි මේ රාජ්‍ය සේවයේ ධාරිතා සංවර්ධනය සඳහා විශේෂයෙන්ම දීප ව්‍යාප්ත සේවාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය NCGG ආයතනය හා ලංකාව අතර අවබෝධතා ගිවිසුම අනුව නිලධාරීන් 1500ක ප්‍රමාණයක් පුහුණු කිරීම සඳහා අවුරුදු 5ක් තුළ සම්පූර්ණ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා ඉන්දියාවේ සහයෝගය මත. මේ රාජ්‍ය නිලධාරීන් සමහර වෙලාවට විදේශ සංචාරයක කිසිසේත්ම ගිහිල්ලා තිබුණේ නැහැ වන්දනා ගමනකටවත්. අපි ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දීම සඳහා විදේශ සංචාරයක් පමණක් නෙමෙයි ඇත්තටම මේක ඔවුන්ට Tamanගේ රැකියාවේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව අපි සම්පූර්ණ කරලා තියෙනවා. පහුගිය මැයි මාසයේ ආරම්භ වුණා. මේ වන විට නිලධාරීන් 243 දෙනෙක් අර සීමිත නිලධාරීන් නෙමෙයි පොදුවේ හැමෝටම අපි මේ අවස්ථාව දීලා තියෙනවා. හැමදාම රට යන විදේශ සංචාරවලට යන නිලධාරීන් වෙනුවට කවදාකවත් අවස්ථාවක් නොලැබුණු රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට අපි මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන විසින් මේ අවුරුද්ද තුළ දීප ව්‍යාප්ත සේවාවන්හි සවිආරම්භක පුහුණු වැඩසටහන් රාශියක් එකවර පවත්වලා මේක අභියෝගාත්මක වැඩක්. නමුත් ඒ කාර්ය කරලා තියෙනවා අපේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට 108 දෙනෙකුත්, පරිපාලන සේවයට 151 දෙනෙකුත්, ගණකාධිකාරී සේවයට 234 දෙනෙකුත්, වාස්තු විද්‍යාත්මක සේවයකට 11 දෙනෙකුත්, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයකට 75 දෙනෙකුත්, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට 195 දෙනෙකුත් වශයෙන් මේ පුහුණු වීම අවශ්‍ය කරන සේවාරම්භක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි අමාත්‍යාංශයේ හැටියට කටයුතු කරලා තියෙනවා මේ 77 වෙනි අවුරුද්දේ මේ ටිකට අපි කරලා තියෙන වැඩ ටික. ඒ වගේම තමයි දැනට අඩුපාඩුවක් පවතින රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීමට රාජ්‍ය සේවා පුහුණු ආයතනය ආරම්භීමට නියමිතයි. ඒ වගේම මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය අපි හඳුන්වා දීමට කටයුතු කරමින් තියෙනවා. ඒ අනුව ඒකාබද්ධ සේවා සේවා තුනක් ආවරණය වන පරිදි බඳවා ගැනීම සිට විශ්‍රාම ගැනීම සඳහා වන මානව සම්පත් ක්‍රියාවලිය ඩිජිටල් කරණය ආරම්භ කරලා තියෙනවා.